හෙල්ලෝ ගයිස් ආයි බෝ කියලා පිළිගන්න මචං මගේ කුපාටි සිතුවිලි මම අදත් අලුත් වීඩියෝ එකකට වෙල්කම් ටු ද මීම් රියැක්ට් වීඩියෝස් yes මචං අද අපි කරන්න යන්නේ මීම් රියැක්ට් වීඩියෝ එකක් මං හිතනවා කලින් වීඩියෝ එක බලලා ගොඩක් සතුටු වෙන්න නැති කියලා සතුටු වුණා නම් අද වීඩියෝ එක බලලා සතුටු වෙනවා නම් අනිවාර්යයෙන්ම YouTube channel subscribe කරලා ඉතින් ආවත්තේ bell icon එක click කරලා තියාගන්න එහෙනම් වැඩි කතා කරන්න නැතුව අපි යන් අපේ වීඩියෝ එකට let's go to the new videos ගයිස් අද අපේ වීඩියෝ එකේ ගාම දෙන්නේ උඹට කෙල්ලෙක් නෑ නේද මේකයි සීන් එක සීන් එක මොකක්ද දන්නේ නැහැ වීඩියෝ එකට ගිහිල්ලා බලමු සීන් එක මොකක්ද කියලා එතකොට මචං පිරිමි ඉන්නවා 1,04,45,20ක් ගැහැණු ඉන්නවා 1,20,62,000 ඔය ගානෙන් මචං 110ක් විවාහක කියලා අඩු කරොත් එහෙම උඹලා වගේ සෙවලියෝ ඉතුරු වෙනවා 94,518ක් එතකොට උඹලා වගේ සෙවලයන්ට අහුවෙච්ච කෙල්ලෝ ඉන්නවා 1,10,35,800ක් අර මම කී වගේ උඩ ඉන්න හැම කොල්ලෙට්ටම එක කෙල්ල ගන්න හිටියත් තව කෙල්ල 16,35,282ක් ඉතුරු වෙනවා එතකොට මචං අර උඩ ඉතුරු වෙන ගානට උඹලා වගේ කෙල්ලෝ දෙක දෙක කරන සෙවලියෝ තව 8,17,641ක් හිටියොත් අර උඩ ඉතුරු වෙලා ඉන්න 16,35,282 කෙල්ලෝ ටිකක් නැති වෙනවා එහෙම එකේ මට සෙට් කරගන්න මේකේ තව එක කෙල්ලෙක්වත් ඉතුරු වෙලා ඉන්නවද බං නෑනේ දුකයිනේ ඈ ඒතොර අයියා උඹ දෙකක් අඩු කරේ දෙකක් අඩු කරේද ඒ අඩ කරපු දෙකෙන් එකක් මම අනිත් එක මේ වීඩියෝ එක බලන උඹ තාම කෙල්ලෙක් නෑනේ දුකයිනේ හරි වේදනයි ඇයියෝ ඒව අඩේ ඌ ගණන් හැකියාව මාරුවේ තර්ක කිරීමේ හැකියාව සුපිරි එකෙන්ම උඹට යන්න තිබ්බ මචං උසාවියට නීතිඥ වෙරෙක් විදියට ගියා නම් උඹට ආතල්ලයක් ගන්න තිබ්බේ තර්ක කළා මාතල්ලයක් ගන්න තිබ්බේ යකෝ 1 කෝටි ගණන් කී ගියා මූ පාඩම් කරලා කිව්ව සීන් එකක් නැත්තම් මේ හුකන්නට කොහොමද ඔච්චර පුළුවන් උනේ how kidding me what the fuck was that අනේ වන්ද හැබැයි මචං ඒක ඇත්තේ ඉතින් තාම කෙල්ලෙන්නේ නැහනේ එන දුකයි කෙල්ලෙක් හිටියනම් ආතල්ලයක් ගන්න තිබ්බෑ අපේ මීට ආතල්ලයක් ගමුනේ අඳුරනවද බලන්න අඳුරනවද කියලා බලන්න මෙයාවද මෙයාව නම් මම අඳුරන්නේ නැහැ ඇත්තම කිව්වා තව කවුරු ඉන්නවද දන්නේ නැහැ බලමු වීඩියෝ එක ගමේ මලගයක්ලු ඔව් මලගෙදර ගිහිල්ලා දැන් වැ මේ එනකොට මලගෙදර ගිහින් මූ එනවලු එනකොට මූට බොගක් සෙට් වුණා බොගක් සෙට් වෙලා ගමක නිකන් හිටහන් මූ අර එන අඩිපාරේ අයිනක කැලේ පොඩ්ඩක් චුට්ටක් ගොඩක් අස්සර යන්න බෑනේ කරුවලේ අල්ලා පුක හේතුයි මොකෙන්ද වැවර ගෙඩියක් කල්ලා වැවර වතුරෙන්ද පූල් එක සුපිරි ආතල්ලා මාරයිනේ ඉවස ගන්න බැරි තරම් මූ ආඩි වෙලා වැඩේ කරන්න පටන් ගත්තලු ඉන්න බැරි හින්දා ඉන්නකොට මචං මූට පේනවලු ගෑනු ටිකක් මලගෙදර යන්න එනවා හරිද ටෝච් එහෙම උළු වතුරේ මරගෙන එනවා හරි මුල එකපාරට මූ එක්සයිට් වෙනවනේ මූ බැලුවලු දැන් මේක දුවන්න ගත්තොත් කැලේ මැද්ද ඊට වඩා ප්‍රශ්නයක් නේ වෙන එකක් හිතනවනේ කැලේ අර මේ එක්ක පොළු පාරක්ක් ගහයි නැත්නම් හොරෙක් කියලා අල්ලගෙන ගහයි කියලා මූ කරපු වැඩේ හිම හිටපු තැනම වාඩි වෙලා ඉඳගෙන එහෙම මචං සරමෙන් මූණ වහගත්තලු සරමෙන් මූණ වහගෙන මූ දැන් මෙහෙම වාඩි වෙලා ඉන්නවා මචං හරිද අර ගෑනු ටික දැන් එනවලු එනකොට එක ගෑනියෙක් දැක්කලු වාඩිලා දැන් අහන ටෝච් ගහනවලු හුළු වතු අල්ලනවලු අරු මෙහෙම ඉන්නවලු හරිද එක ගෑනියෙක් ගැහුවලු ටෝච් එක හරියටම අහවල් ස්ථානෙට ගාල ඉවරලා ඒ ගෑණි කියනවලු මේ ජයසිරියයි ජුන්ඩ දැක්ක ගමන් මේ කවුද කියලා කියන්න පුළුවන් කියන්නේ අම්මට සිරි වෙන්න මේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ගෑන්ට ඌගේ කටරාරක් අම්මට හිටියලාද කොයින්දලා තියෙන්නේ මේව කරලා ටෝච් එක ගවම ජුන්ඩ දැක්ක අම්මට සිරිසේනයි කියලා සිරිසේන්න කිව්වේ දන්නේ නැහැ සිරිසේනද කොහෙද තමයි කිව්වේ මතක නැහැ ඒ කියන්නේ ඒ ගෑන්ට මේ පුදුම බලපුරුද්දක් තියෙන උගේ ජුන්ඩ දැකලා අම්මට හික්කඩු ගිහින් පොල් ගන්න බෑ වගේ නට්ට හට්ටි හැට්ටි ගෑනුම හට්ටි හුට්ටි ගෑනුම පාඩත්තර හැත්ත A few moments later මොකක්කර බරක් උස්සටන ජොකා දාපන් කම්බරෙන් එළියට නම් ජොකා දාපන් හරිද මම දැක්ක පෝස්ටර් ළඟදී කියන්නේ මේ අවුරුදු සීසන් එකට දාපු පෝස්ටර් මේ
ඒ කොමරේ ගෙදරට කට්ටියක් ඇවිල්ලා හරිද ගෙදරට කට්ටිය ටිකක් එද්දි මේ කොල්ලා ගිහිල්ලා ඉතින් ෂේප් එකේ මේ මොනවාද මේ ආනමාළු ගෙඩිය සාක්කුව දාන් ඇවිල්ලා හරිද උඹලා මේ කොස්ටේ දකින්න නැති ආනමාළු ගෙඩිය සාක්කුව දාන් එද්දි ආච්චි දැකලා මේක ඊට පස්සේ කියලා පුතේ ජොකා දාපන් මේ ගෙදර ඉද්දිත් කියලා ඊට පස්සේ මේ ඌ කියලා මේ ආච්චි ආනමාළු ගෙඩියක් තියෙන්නේ හොඳ ආනමාළු ගෙඩිය ආච්චි ආනමාළු දෙකල නැත්තම් හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ අම්මෝ ආච්චි ලොකු ආනමාළු ගෙඩිය බලනකම් අපි යන් වෙන වීඩියෝ එකට ඔන්න නෝක යත්ත තත්තේ බලමු අයියෝ සාමී නිනක වේ හුත්ති ගෑනු යකෝ තොට කරන්න හොදරන් අපි කරා හොදරක්ද අඩු තොට පුළුවන් අපිට කොච්චර පුළුවන්ද මෙතන මෙහෙමනේ මචං හරිද දැන් කෙල්ලොන්ට හැම රෙද්දම හැම බලු වැඩේම කරන්න හොඳයි හරිද දැන් මම මේ හොඳ කියනවත් නරක කියනවත් කියලා හිතන්න එපා හරිද දැන් මේමයි දැන් කෙල්ලෙක් ගත්තොත් මචං ඒකිට හැම බලු වැඩේම හැම කුප්ප වැඩේම කරන්න හොඳයි හරිද දැන් කොල්ලෙක් එක්ක ඉද්දි දැන් මේ ළඟදී ට්‍රෙන්ඩ් උනා වීඩියෝ එකක් මේ අවද කුරුණෑගල කෙල්ලෙක් කරි කොහම හරි අර මේ වෙන සීන් එකක ගිහලා මාට්ටලා සීන් එක ට්‍රෙන්ඩ් උනානේ මට මතක නැහැ වීඩියෝ කාරේටම මේ ඒ ගෑනිට කුප්පට සේරම කරන්න හොඳයි හරිද කොල්ලා එහෙම එක වැඩක් කරොත් මෙන්න මේ ගෑනට මලපයින්නවා අම්මට හික්කරු ගිහින් පොල් ගහන්න බෑ යකෝ උඹලා වගේ උන්ට තමයි සීනිගම කියලා පොල් ගහන්න ඕන නිකන් මේ නිකන් උන්ට මේ සීනිගම කියලා පොල් ගහන්න ඕන ඈ සිරාවට දැන් බලපන් දැන් මෙතනදී උනා හරිද දැන් වෙන කොල්ලෙක් කියලා කෙල්ලව කිස් කරා කෙල්ලව කිස් කරා අවුලක් නැහැ කොල්ලා පාඩුවේ හිටියා කොල්ලා වෙන කෙල්ලෙක් කිස් කරගම මෙන්න යකෝ කන පුරවල අත පුරවල ගැහුවා කනේ පාර අම්මට හික්කඩු යන්න බෑදි පඩත්තර ගෑණියේ තොට හොඳ නම් අපි කරාම මොකද වෙන්නේ ඈ මං ඒකයි අහන්න මෙතන මේ වෙන වකුත් අහන්න හරිද අවුලක් නැහැ උඹලා ටේප් කරගනින් අවුලක් නැහැ බං උඹලා ටේප් කරගනින් බං අවුලක් නැහැ මං කැරි වැඩ ගන්න පුරුදු වෙන්න බෑකෝ ගෑනු කියලා බං ඔහම වටේ ගිහිල්ලා නෙමෙයි ඔහම මේ පජාත වෙලා කුජීත වෙලා අනාත වෙලා හැදි ගෑවිලා කෙල බේරලා බොක්ක චාර්ජ්ලා සීරම උනන් පස්සේ ගිහිල්ලා කොමාරි කියලා ටෝක් කරගන්නවා කියහන්කෝ ටෝක් කරගත්ත ගෑණි කියන උබ්බා කුණු හරපහ ගනින්කෝ ඊට ලාභලක් දෙකෝ තනියෙන් ඉන්න එක දැන් බලපන් හරිද කෙල්ලෙක් දැන් යාළු වෙලා මැරි කළා ෂේප් එකේ ඉන්න හරිද දැන් ඕවෙද්දි දැන් අපි ඒකට කන්න දෙන්න ඕන ඊට පස්සේ අඳින්න නැතුම් පැරදුම් මේකප් කරන්න හැම රෙද්ද මනන් දීලා රෙදි හොදන්න කම්මැලිකම වොෂින් මැෂින් එකකුත් අරන් දීලා උයන්න කම්මැලිකම පස්සේ වැට ගෑණිකුත් කියනවා සේරම කරන් පස්සේ ගෑණිත් එක්ක පොඩ්ඩක් කතා කරන් පස්සේ ගෑණිත් එක්ක ලව් එකක් තියෙනවා කියලා මේ ගෑණි කියනවා එතකොට මේ ගෑණිට මල පැනලා ඒ ගෑණි යනවා ඒ ගෑණි කියන් පස්සේ මේ ගෑණි ඉතුරු වෙනවා මේ ගෑණි ආව යන්නෙත් නෑ මම කන්නේ නැතුව තනියෙන් ඉන්නවා මම මේ ටික මොකෙන්ද දන්නවද අර මොකෙන්ද මොකද්ද මේ අර පිළිවිලමයිද කොහෙද කියලා ගෑණි කියන්නේ අර තේරෙන්නේ නැති රඩනේ සීන් එකේ මම කිව්වේ නැත්තම් මොකද මේක ඉන්න කොල්ලෝ ටික මේ කැමරටල වැල්ලනවා අට උඹ කොහමද එහෙම කියන්නේ නම් මනම් කියලා ඒක මම මේක ස්පීඩ් කියාගෙන ගියේ හරිද වෙන සිද්ධියක් නෙමෙයි හරිද එහෙම පුරුදු වෙන්න එපා යකෝ එහෙම පුරුදු වෙන්න එපා එහෙම බලු වැඩ නෙපා දැන් කොල්ලෙක් බං කෙල්ලෙක් එක්ක කතා කරොත් දැන් යාළුවලා ඉන්න ගෑණි හිතන්නේ අම්මට උඩු මුන් දෙන්න ලව් මුන් දෙන්න යාළුයි එහෙමනේ හිතන්නේ ඕම වෙන්න එපා බං පිරිමි ළමයි පව් හැබැයි අර සීන් එක වගේම එකක්ද ඔය බලන්න පිරිමි ළමෙක් නම් මේක හොඳට මතක තියාගන්න. ඔයගේ ගෑනු ළමයා නිකන් හරි ඔයාට අවුරුද්දට හරි නත්තලට හරි මොකට හරි shopping යන්න කතා කරනවා නම් දෙපාරක් හිතන්න එපා දුවන්න. මොකද ගෑනු ළමයි කියලා කියන්නේ කිසිම වෙලාවක කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන කට්ටියක් නෙවෙයි. එයාලට එලිසබෙත් රෙජිනගේ වෙඩින් ඩ්‍රෙස් එක ගෙනල්ලා දුන්නා. ආපෝ මේක හරි කැතෝ. යෝනේ මේක චුර හරි නෑ. සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ෂොප් එකක් ඇතුළට ගියොත් එහෙම පුතේ එළියට එන්නේ නැහැ. හොඳට හිතලා යන්න. ඊට පස්සේ වාට හිතේ මම මේ මොන කර්මයක්ද කරගත්තේ. විශ්වාස කරන්න මාව. යන්න එපා. shopping ගෑනු ළමයාත් යන්න එපා. ගෑනු ළමයා නෙමෙයි අක්කා නංගි එක්කවත් යන්න එපා. හරි බුදු අක්කේ අක්කා කියන එකට වඩා මේ අපේ අක්කලා කරන එක ගැන මට විශ්වාසයි. දන්නවද? කොමාරි මචං මමයි අපේ මස්සිනයි ගියා මේ අක්කත් එක්ක රෙදි ගන්න. හරිද? රෙදි ගන්න ගියන් පස්සේ ගියා මචං shopping mall එකක් ඇතුළට ගියා. දැන් අපි දෙන්නත් මචං යනවනේ ඉතින් මොකද එළියට වෙලා මේ අපි දෙන්න මොනා කරන්නද? අපි දෙන්නත් යනවා. හරිද? අම්මට උඩු මචං මං හිතන්නේ උදේ 9ට විතර ගියා. හරිද? ඕකේ එළියට ඉද්දි 3යි ගියාංගු හවස. අපි මොකද්ද කරේ? අපි කියන්නේ මේ මම නම් ෂේප් එකේ හිටියා. හරිද? දන්නවනේ එලා කොල්ලෙන්නේ නැහැ. මේ පේනවනේ සික්ස් පැක් ආයි කුයිලයි. ආයි මං හිටියේ හරිද? දැන් අරුවට ඉන්න බෑ. ඇයි බං ඉතින් උදේ 9 ඉඳන් හවස 3 වෙනකම් කෑමක් බීමක් පන්න නැතුව
කකුල් දෙක හිටගෙන ඉද්දි ආතල්ලෙක් කොහමද කොමාරි කල්ලා මූ එතන මෙහා පැත්ති බොය තියෙන පුටු තියෙන කඩ තියෙන්නේ අර සාමාන්‍ය පොඩි ටේබල් පුටු වගේ අර තියෙන අර චූටි පුටු සාමාන්‍ය වාඩිගෙන කර පිටිපස්සේ ඇඳ නැතිව තියෙන්නේ අන්න එහෙම ඇකිල්ලා මූ ගත්තා හරිද මූ අරගෙන වාඩි වෙලා තමයි හිටියකෝ ඉතින් උදේ 9 ඉඳන් හවස 3 එකන් මේ ගෑණි ගිහිල්ලා අරගෙන තිබ්බේ කොමාරි කලිසම් දෙකයි ටී-ෂර්ට් එකයි කොහෙද ඔය ටික හොයන්න තමයි අච්චර වෙලා කට්ට කාලා තින්නේ බා දැන් කොල්ලෙක් ගියන් පස්සේ මං ඔය හම්බෙන ඕනක් දෙයක් අරගත්තා ඒක අනිත් පැත්ත ඉවරයිනේ මුන් එහෙම නෑ 60 පැයක් විතර හොයලා එකක් දෙයක් අරන් එනවා කොල්ලෙක්ගේ ඔය විදිහට මුළු කඩේම අරන් ඇවිල්ලා බා සල්ලි තියනවනම් සල්ලි තියනවනම් විතර ඒ සල්ලි නැත්තම් අය කරන්න බෑනේ අම්මෝ අපි යන් අපේලා වීඩියෝ එකට යට එක දන්සලක්ද මොකක්ද යට එක බලමු අක්ක කෙනෙක් කියන්නේ පෝස්ට් එකක් දැක්කා හිත පන්සලක් වුණාට වැඩක් නෑ නංගි යට එක දන්සලක් නං කියලා. එහෙම කියපු සමහර අයලා වැඳලා තියෙන්නෙම දන්සල්. අක්කට වැරදුනා. හිත පන්සලක් වුණාට නෑලු පුක දන්සලක් නම් කියලා නේ කියන්නේ යට එක කිව්වම දැන් දෙකක් තියෙනවානේ. තේරුම් ගන්න එක. එහෙනම් කියන්නවන දන්සලක් කියලා නැත්නම් මෙතන කියන්නවන පුක දන්සලක් කියලා. වැඳලා තියෙනම දන්සල් වලට. පිඟානේ හොදි බේරෙනවා. තනිකඩ අය වහ ව්‍යා කර දිය යුතුයි. දිය යුතුයි. අයියේ. තනියම ඉන්න එක ලේසිනේ. මොන ලේසියක්ද? ඇයි? හැමෝටම හිත යනවා. කෑරෙත්ත. තනිය හැමෝටම හිත යනවා. තනියම ඉන්න එක හොඳයි හැබැයිනේ. අර එකක් ඉද්දි නෑ වැරදුනා. අර බැන්දම එකයි නොබැන්දම කොටයි කියන වගේ තේරුම් ගන්නින් පොඩ්ඩක්. හොඳ යාළුවගේ වෙඩින් එකේ DJ එක මට සෙට් උනාව. අම්මට උඩු. මට සෙට් වුණා ගාන අම්මට සිරි වෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. අවසාන මොහොතමයි ඕරකය දැස මේම කරගත්තු බය වුණා අම්මෝ නේ තවගේ කට කනවම කන තවගේ කට මරාගෙන කනව දෙරගෙන අඩෝ වේ මරසි දාන්න එපා හරිද උඹලම් මිනිස්සුයෝ අපිත් මිනිස්සුයෝ එන්ද අරේටම ගියපන් උඹේ වෙඩින් එක තියෙන කවද්ද කියලා අරේ දැන් ප්‍රධානමයනේ බැඳපන් දැම්ම උඹ තනියෙම ඉඳලා මන් දන්නවා තව දිවසෙන් තෝගේ අතේ රේඛා නැති වෙනවා ඒක සිද්ධ තමයි අපි යන් උගේ රේඛා ටිකේ මේ නැති වෙන්නේ යාළුවට බොරුවක් කියන්නේ කිව්වාම මට බෑ උත්තික පුතෝ බොරු කියන්න හොඳම යාළුවා කෝ බලමු මේ අපේ අම්මා කතා කරොත් මම උඹලා ගෙදර ගියා. උඹ අපේ ගෙදර යන්න එපා මම මේ පොඩි වැඩකට ආවා බටලන්තට. මට බෑ වේසි පුතෝ බොරු කියන්න. දෙමාපියන්ට බොරු කියන්න හොඳ නැහැ කියලා ඔබ දන්නේ නැද්ද? මට බෑ වේසි පුතෝ බොරු කියන්න. දෙමාපියන්ට බොරු කියන්න හොඳ නැහැ කියලා දන්නේ නැද්ද? අයියෝ ඒක ආතල්ල මරු වාසියක් ආදරෙයි වාසියක් අපි යන් අපේ වීඩියෝ එකට එකේම පුරියා මොකද්ද ගැස්ටක වීඩියෝ කොටාට කෙලියා අම්මට කොටාට කෙල්ලදියකෝ බලමු කෙටාට කොලියා කැප්ෂන් නම් බම් මට තේරුම් ගන්න බං බෑ දාන එකව තමයිද මොකද්ද හින්දි සින්දුවද මින් තරික කෙලියා උවේද මගනේ හරි ගොඩක් ඉන්න මිසීට කෙලියා නිදන කාමරේ කංකානම් කෙලියා උක මෙරික කෙලියා සුමනට කෙලියා නාන කාමරේ
සුමනට කෙලියා නානකාමරේ කංකානං කෙලියා මොනවද ඒ? ඔව් ඔව් පුක මිරික කෙලියා තම් මිරික කෙලියා හරි සුමනට කෙලියා පුෂ්පෙට කෙලියා කෙලල් නැත්තේ මට හිතෙන්නේ නිබා ලතාට කෙලියා ඇකේම පුරියා මිරික කෙලියා ඔව් තාරිකයි හරි කියලා පස්සේ තමයි තේරුනේ කංකානම් ගෑනු හතර යකෝ මම අපි බලන් ඇද්දි මේ ගැස්ටට විතරනේ කෙල්ල නැත්තේ කංකානම් කැරියා අයියෝ කොටාට කෙලියා සුමනට කෙලියා ලතාට කෙලියා කංකානම් කැරියා කංකානම් 70 සේරම එකයි කෙල්ලව හරහා දාලා අපිට අතකෝ හින්දි සින්දු බුලක් දැන් සුමනට කෙලියා කියලා තමයි කියන්න වෙන්නේ දරුව තේරු ගනින්කෝ ඒ ගැස්ට් එක මෙන්ෂන් කරන අම්මට සිරි වෙන්නේ පාට්ට වාසි ඌ එක කියන්නේ රිකවරි කරලා දෙනවා ආයි වාසියක් අම්මෝ සාත්ත ඇයි මේ වාන්ත කියලා කියන්න මට ආන්ත අම්මෝ ගැස්ටා එකම උඹට රෙස්පෙක්ට් ඈ උඹ ආර වාසියක් ඒ කියන්නේ සුපිරියර්ව කිව්වේ ඒ කියන්නේ මේ මොකද්ද කියන්නේ මේ මොකද්ද අර ඒ කියන්නේ හින්දි සීන් එක සුපිරියර්ව මෙන්ෂන් කරලා කිව්වේ සිංහලට අර ට්‍රාන්ස්ලේට් කර ඔබ නැවත කිව් දේ අපිට හොඳයි වැටුණා දරුව අම්මෝ ඉතින් වාසියක් යෝ ගයිස් මචං අද අපිට තිබ්බ වීඩියෝ පෝස්ට් ඔක්කොම ඉවරයි මං හිතනවා මේ වීඩියෝ බලලා සතුරු වෙන්නේ නැති කියලා ඒක සතුරුනා කාර දින පොඩින් මම කලින්ම කිව්වා වගේ වීඩියෝ channel subscribe කරලා ඉතින් ආවත්තේ බෙල් එකන ක්ලික් කරලා තියාගන්න එහෙනම් කොල්ල ගල්ලා අපි කියගෙන ගෞරවයේ බුදු සරණයි